11. එක්තරා පරීක්ෂණයක් කිරීමේදී සිසුන් පිරිසක් විසින් මූලික මාන ලෙස ඝනත්වයේ දිග හා ප්‍රවේගය සඳහා පිළිවෙලින් DHU සම්මත කර ගන්නා ලදී කියලා දීලා තියෙනවා. ඒ ඇසුරෙන් ගම්මිතාවේ මාන වන්නේ කියලා අපෙන් අහලා තියෙනවා. එතකොට මෙතනදී ඝනත්වයේ දිග හා ප්‍රවේගය සඳහා වෙච්ච මෙන්න මේ සංකේත තුන ඇසුරෙන් තමයි අපිට ගම්මිතාව ලියන්න සිද්ධ වෙන්නේ. එතනදී ඔයාලට දීලා තියෙනවා ඉංගියක් ගම්මිතාව කියන්නේ ස්කන්ධය හා ප්‍රවේගයේ ගුණිතය කියලා. ප්‍රවේගය කියන එක්කෙනා නම් මෙතන කෙලින්ම තියෙනවනේ. ප්‍රවේගය කියන එක්කෙනා වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් මෙතන ඝනත්වයේ දිග හා ප්‍රවේගයනේ. එහෙනම් u තමයි අපේ ප්‍රවේගය වෙනුවට ආදේශ කරන්න වෙන රාශිය. එහෙනම් ගම්මිතව p නම් p සමානයි මම ලියා ගන්නවා ස්කන්ධය වතාවක් ප්‍රවේගය. ප්‍රවේගය වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් මානය u කියලා. ඊට පස්සේ වට ආදේශ කරන්න ස්කන්ධය වෙනුවටනේ. ස්කන්ධය කියන එක්කෙනා ගද්දී මෙතන ඝනත්වය සහ දිග කියන එක ඔයාලට එතනට භාවිතා කරන්න පුළුවන්. ඔයා දන්නවා ඝනත්වය කියන්නේ කවුද? ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඊට පස්සේ මේක ස්කන්ධයක් බවට පත් කරන්න ඝන මීටර වලින් ගුණ වෙන්න බෑ. ඒ කියන්නේ දිග කියන එක කෙනා මොකෙන් මේ මොනව කළාද? ඝණයකට ලක් කරලා මේක ගුණ කරන්න ඕනේ. එහෙනම් ස්කන්ධයේ කිලෝග්‍රෑම් කියන අගය මට ගන්න පුළුවන්. ඝන මීටරයට කිලෝග්‍රෑම් කියන අගය ඝන මීටර වලින් මොනව කළාද? ගුණ කරලා. එහෙනම් ස්කන්ධය වෙනුවට මම ආදේශ කරනවා ඝනත්වයේ වතාවක් දිගේ ඝණය. ඝනත්වය වෙනුවට ආදේශ වෙන්නේ මොකද්ද? ඝනත්වයේ d වතාවක් දිග කියන එකේ h නම් මෙතනට ආදේශ වෙන්නේ h වල මොකද්ද? ඝණය තමයි ආදේශ වෙන්නේ. ඔන්න ඔක තමයි එහෙනම් ගම්මිතාවේ ඒකක බවට මාන බවට පත් වෙන්නේ. එතකොට පොඩි දෙයක් කරේ ගම්මිතාව කියන ස්කන්ධය වතාවක් ප්‍රවේගය කියලා දාගත්තා. ප්‍රවේගයේ මාන u කියලා දීලා තිබ්බ නිසා ඒක කෙලින්ම ආදේශ කරා. ස්කන්ධය කියන එක ලැබෙන්නේ ඝනත්වය කියන එක කෙනා දිගේ ඝණයෙන් ගුණ කරාම එතකොට තමයි ඝන මීටර කැපිලා ගිහිල්ලා කිලෝග්‍රෑම් ඉතුරු වෙන්නේ. එහෙනම් මම ස්කන්ධය වෙනුවට ආදේශ කරා ඝනත්වයේ වතාවක් දිගේ ඝණය කියන එක. එතෙන් මට උත්තරයක් ගන්න පුළුවන්. කීවෙන එක දෙන්නේ? u තියෙන්න ඕනේ, d තියෙන්න ඕනේ, h වල ඝණය තියෙන්න ඕනේ. h වල ඝණය හතරවෙනි පිළිතුර.